Hello everyone. Welcome back to my YouTube channel. ඕනේ ඉතින් අද අපි බලමු රස පොලොස් මැල්ලුමක් හදාගන්න විදිය. ඉතින් මේක ඉස්සර ගෙවල් වල නම් නිතරම හදපු දෙයක්. දැන් නම් ටිකක් අඩුවෙන් තමයි අපි මේවා කන්නේ. ඉතින් අද අපි බලමු රසට මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මම පොලොස් මැල්ලුම හදාන්න ගත්තේ කඩෙන් ගෙනාපු පොලොස් මැල්ලුම් පැකට් එකක් තමයි. ඉතින්ම මම පොලොස් මැල්ලුම් ටික හොඳට හොදගෙන ඇතිලියකට දාලා ඒකට ගොරොක් කණ්ඩකුයි කහ ටිකකුයි දාලා ඒ පොලොස් මැල්ලුම් ටික වැහෙන ප්‍රමාණයට විතරක් වතුර දාලා මේක තැම්බෙන්න ලිපෙන් තියෙනවා. මේක විනාඩි 10ක් 15ක් විතර තැම්බුණාම හොඳටම ඇති. ඉතින් අපි දැන් බලමු මේකට අවශ්‍ය කරන පොල් මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා. ඒකට මම ගන්නවා කරපිංචා ටිකක්, අමු මිරිස් කරලක්, රතු ලුණු ටිකක්, ඒ වගේම සුදු ලුණු ටිකක්, ඒ වගේම පොඩි කුරුඳුපොතු කෑල්ලකුත් ගන්නවා. දැන් මම මේ සේරම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට අබ තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, ඒ වගේම ලුණු ටිකක්, ඒ වගේම කහ ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ සේරම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේකටම පොල් ටික එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මම මෙතන පොඩි පොල් බෑයක විතර පොල් ටිකක් අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට අපව බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් අපි තඹගත්තු පොලොස් මැල්ලුම් ටික ඇතිලියෙන් අයින් කරගෙන මම ඒකටම තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම අයින් කරගත්තු පොලොස් මැල්ලුම් ටික වෙනම භාජනයකට තමයි දාගත්තේ. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් දාගන්නවා. ඒක ටික බැදුනහම අපි අර ඉස්සෙල්ලා හදාගත්තු පොල් මිශ්‍රණය මේකට දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනේ. හරි, දැන් අපි අර කලින් තඹලා අයින් කරගත්තු පොලොස් මැල්ලුම් ටික මේකටම එකතු කරගන්න. ඉතින් ඔයාලා මේ වෙලාවේදී ලුණු බලලා ලුණු මදි නම් එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම පොලොස් මැල්ලුමක් හදාගන්නේ. ඔන්න ඉතින් අපි දැන් පොලොස් මැල්ලුම හදාගෙන ඉවරයි.